නිකල් ධන දෙක ජලීය රාවණය ගත්තොත් නිකල් ජලාණු 6ක් එක්ක සංඝ සංකීර්ණය හදනවා කොළ පාටයි. ඊට පස්සේ නිකල් ඇමෝනියා එක්ක නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදනවා OH- එක ගිහිල්ලා කොළ පාට අවක්ෂේපය. නිල් කොළ කියලාත් ගන්නවා කොළ තමයි ප්‍රධානම. වැඩිපුර ඇමෝනියා දැම්මම කොපර් වගේ නෙමෙයි නිකල් ඇමෝනියා අණු 6ක් එක්ක තමයි යන්නේ. සංඝ සංකීර්ණය හදන්නේ. මෙතන ඇමෝනියා 6ක් එක්ක සංඝ සංකීර්ණය. ඒකත් තද නිල් පාටයි. තද නිල් ඇමෝනියා සංඝ සංකීර්ණ තියෙන්නේ කොපර්ගේ නිකල්ගේ විතරයි. කාන්දර Cl දැම්මහම මෙතන නිකලුත් Cl -4ක් එක්ක සංඝ සංකීර්ණය හදනවා. මේකත් කහ පාටට හුරු එකක් කහ දුඹුරු පාටයි. මේකට ජලය දැම්මහම නැවත ජලීය රාවණය වෙනවා. මෙයාට HCl දැම්මහම මේ පැත්තට එනවා නැවත. බාෂ්පික මාධ්‍යයේ විතරයි නිකල් සල්ෆයිඩ් කළු අවක්ෂේපය ඇති වෙන්නේ වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ. ආම්ලික මාධ්‍ය අවක්ෂේප වෙන්නේ ආම්ලික මාධ්‍ය අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණය යටතේ අවක්ෂේප වෙන්නේ. DMG මගින් අපට පුළුවන් හඳුනා ගන්න නිකල් ධන දෙක ඩයිමෙතිල් ග්ලයිකොසීමේට් එක්ක DMGත් එක්ක රතු පාට අවක්ෂේපයක් හදනවා. ඒකෙන් අපට නිකල් ධන දෙක හඳුනා ගන්න පුළුවන්. නිකල් සයනයිඩත් එක්ක කොළ පාට අවක්ෂේප හදනවා. එයා වැඩිපුර සයනයිඩ හමුවේ දිය වෙලා යනවා. දිය වෙලා සයනයිඩ් 4ක් එක්ක ඍණ දෙක කහ පාට හදනවා. ඔය ටික මතක තියෙන්න ඕනේ නිකල් රසායනය යටතේ.